හරි අපි පළවෙනි ප්‍රශ්න ව්‍යුහගත රචනා. සමුද්‍රීය ජලය යොදාගෙන ශ්‍රී ලංකාවේ සිදු කරන ප්‍රධාන කර්මාන්තයක් තමයි ලුණු කර්මාන්තය කියලා දීලා තියෙනවා. ලුණු ලේවායක් ස්ථානගත කිරීම සඳහා සලකා බැලිය යුතු භූගෝලීය හා පරිසර සාධක දෙකක්. right? ඉතින් මාත් කියලා තියෙනවා ලුණු නිස්සාරණයෙන් ප්‍රශ්නයක් අහද්දී පළවෙනිට මහන්නේ මොනවද අපි සලකා බැලිය යුතු කාරණා කියලා. හරි මම මෙතන අරන් දීලා තියෙනවා. අච්චුපති තියෙනවා ගැලීම මුහුදුබඩ ප්‍රදේශයකට පහසුවෙන් මුහුදු ජලය ලබාගත හැකි විය යුතු මං කියවනේ නෝරිලි හදලා හරියන්නේ නෑ යෝනිසාරණය සඳහා තැනක් right ඊට පස්සේ ජලය කාන්දු වීම අවම මැටි සහිත පසක් තියෙන්න ඕනේ වසර පුරා තද සූර්යාලෝකයක් ඔව් හොඳ අවරශ්මිය තිබ්බොත් තමයි මුහුදු ජලයෙන් ජලය කොටස වාෂ්පීකරණය වෙලා ලුණු ඉතිරි වෙන්නේ වීලි උණුසුම් කාලගුණයක් පැවතිය යුතුයි වායුගෝලය තෙත් වෙන්න හොඳ නැහැ මොකද තෙත් වුණොත් එහෙම ආයෙත් උණු වලට වතුර එනවා right වර්ෂාපතනය අවම ප්‍රදේශයක් වෙන්න ඕන නැත්නම් වැහලා හරියන්නේ නැහැ නේ වෙලාවෙම right ඊට පස්සේ බින්ගාන ලුණු ලේවායක දැකිය හැකි පාසනාන එක් එක් තටාකයේදී අවක්ෂේප වන රසායනික සංයෝගය ලියන්න කියලා අපිට right අපිට තටාක වර්ග තුනයිනේ නොගැඹුරු විශාල තටාක තියෙනවා ඊට පස්සේ මධ්‍යස්ථ තටාක තියෙනවා කුඩා තටාක තියෙනවා හරි අපි ෂෝට් නෝට් එකක් ලිව්වා ඕකේ බලන්න ගිහිල්ලා මුලින්ම කැල්සියම් කාබනේට් තමයි අවක්ෂේප වෙන්නේ ඊට පස්සේ කැල්සියම් සල්ෆේට් ජිප්සම් කියලා කියනවා අපි සිමෙන්ති හදන්න හැම ගන්නවා කුඩා තටාකයේ තමයි අපිට ඕන සෝඩියම් ක්ලෝරයිඩ් අවශ්‍යක වෙන්නේ. C වලට ගියොත් එහෙනම් පහත වගේ හිස්තම් පුරවන්නලු මිශ්‍රණ වල සංඝටක වෙන් කර ගැනීමේ ක්‍රම කතා කරා අපි. පළවෙනි කියනවා මිශ්‍රණයකට තාපය සපයා සුවිශේෂී උපකරණයක් තුළ පාලනය කළ තත්ත්වයටදී සංඝ වෙන් කර ගැනීම. එතකොට ඔයගොල්ලන්ට මතකද ආසමන ක්‍රමවලදී අපි මිශ්‍රණයකට තාපය සපයලා වාෂ්පශීලී සංඝටකයක් වාෂ්ප කලාපයට වායු බවට පත් කළ පස්සේ ලිබික් කන්ඩෙන්සරය කියන විශේෂ උපකරණය තුළ නැවත ද්‍රවීකරණය කරනවා නැත්නම් ද්‍රව බවට පත් කරනවා. හරි අපි මේක සිද්ධ කරන්නේ සුවිශේෂී උපකරණයක් තුළ කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. ඔය කියන්නේ ඉතින් ලිබික් කන්ඩෙන්සරය ගැන තමයි. පාලනය කළ තත්ත්වයට tie. ඔව් අපි ආසවන ක්‍රම සියල්ලක්ම සිද්ධ කරද්දී අපේ තාපාංකය නැත්නම් මොකක් හරි අදාළ සංඝටකයේ තාපාංකය තුළ උෂ්ණත්වය රඳවා ගත යුතුයි right මතකනේ අර බායක ආසවනේ ආසන ක්‍රම තුන මොනවාද සරල ආසවනේ බායක ආසවනේ කුමාල ආසවනේ right බායක ආසවනේදී අපි කරා මතකද අර බොර තෙල් වලින් තෙල් වර්ග නිස්සාරණය කරගන්න හැටි ඉතින් මේ නිස්සාරණය කරගන්නකොට අදාළ තෙල් වර්ගයට අදාළ තාපාංකය අපි නවත්තන් ඉන්න ඕනේ උෂ්ණත්වය හරි ඉතින් මේ කතා කරන්නේ ආසවන ක්‍රම ගැන right ඊට පස්සේ අපිට කියනවා එක් ද්‍රාවණයක් අල්ප වශයෙන් දියවි ඇති ද්‍රාව්‍යයක් වෙනත් ඉහළ ද්‍රාව්‍යතාවයක් ඇති ද්‍රාවණයක් යොදා ගැනීමෙන් වෙන් කර ගැනීම. හරි මේ කතා කරන්නේ ද්‍රාවක නිස්සාරණය ගැන. right මම ඒක පැහැදිලි කරලා තියෙනවා. ඊට පස්සේ විශේෂිත කඩදාසියක් මත තබා ඇති මිශ්‍රණයක් කරහා වාෂ්පශීලී ද්‍රාවක ප්‍රවාහයක් ගමන් කිරීම සලස්සා සංඝටක වෙන් කර ගැනීම. මේ කතා කරන්නේ අපේ වර්ණ ලේඛ ශිල්පය ගැන. right වර්ණ ලේඛ ශිල්පය ගැන. right ඒක මතක තියාගන්න පාරලෙක ශිල්පයේ ප්‍රශ්නයක් මම මේකෙදි කරනවා එකක් බලලා යන්න ඊට පස්සේ අපි ගියොත් එහෙම 11 වසරේ පළවෙනි පාඩමෙන් අහනවා අපෙන් මේ විභාජක පටක වර්ගීකරණය හැම වෙලාවෙම දෙනවා right 11 වසරේ පළවෙනි වාරයේ විභාගයට අනිවාර්යෙන් දෙනවා ඉතින් පාඩම් කරන් මතක තියාගෙන යන්න right ඊට පස්සේ අපිට තියෙනවා මුලින්ම ශාක පටක විභාජක පටක එතකොට කැපිටල් A වෙන්නේ ස්ථිර පටක right ස්ථිර පටක ඊට පස්සේ විභාජක පටක වර්ග තුනයි අග්‍රස්ත අග්ගිසවල් වලින් ශාකයේ දික් වෙනවා ඊට පස්සේ පාර්ශ්ව කියන්නේ දෙපැත්තට මහත් වෙනවා ඊට පස්සේ අපිට තියෙනවා මොකද්ද අන්තරස්ත right අන්තරස්ත විභාජක පටක ඊට පස්සේ ස්ථිර පටක බෙදනවා කොහොමද සරල ස්ථිරයි සංකීර්ණ ස්ථිරයි හරි සරල ස්ථිර වර්ග තුනයි මෘදුස්තර ස්ථූල ගෝණාස්තර right ස්ථූල ගෝණාස්තර සහ දෘඩස්තර ඊට පස්සේ සෛලම තියෙනවා ෆ්ලෝයම තියෙනවා right මොනවාද සංකීර්ණ වල ෆ්ලෝයම right මම දැන් පිරෙවේ ABCD E කිය කොටස් දෙක E පටකයේ මූලික ලක්ෂණයක් E කියලා කියන්නේ කවුද ෆ්ලෝයමේනේ right ෆ්ලෝයමේ දැන් අපි සංකීර්ණ සරල කියලා බෙදුවේ කොහමද සරල කියන්නේ එක සෛල වර්ග විතරක් වර්ගයක් විතරයි සංකීර්ණ කියන්නේ මොකද්ද සෛල වර්ග කිහිපයක් තියෙනවා එහෙනම් අපේ ෆ්ලෝයමේ තියෙන මූලික ලක්ෂණයක් කියන්න පුළුවන් සෛල වර්ග කිහිපයක් right සෛල වර්ග කිහිපයක් ඇත
ඊට පස්සේ කෘත්‍ය මොකද්ද කාර්ය මොකද්ද මම කිව්වා සෛලමේ සිද්ධ වෙන්නේ සෛලමේ සිද්ධ කරන්නේ ජලය සහ ಖನಿಜ ලවණ පරිවහණය ඊළඟට ෆ්ලෝයමෙන් සිද්ධ කරන්නේ මොකද්ද ආහාර පරිවහණය නම් මෙතන කාර්ය වෙන්න ඕනේ ආහාර පරිවහණය ආහාර ආකාරය මොකද්ද සුක්‍රෝස් විදියට තමයි යන්නේ රයිට් ඒකත් අහනවා ඔයගොල්ලන්ගේ දැන් මේ තියෙන්නේ පාස් පේපර් එකක් මේ පාස් පේපර් එක අහලා තියෙනවා කෘත්‍ය මොකද්ද කියලා ඊට පස්සේ ආයෙ තවත් පාස් පේපර් එක අහන්න පුළුවන් මොකක්ද ආහාර වර්ගය. කොට ෆ්ලෝයම හරහා යන්නේ සුක්‍රෝස්. ඊට පස්සේ බලන්න 11 වසරේ පාඩමට ඔන්න 10 වසරේ කාලයක් දාලා අන්‍යෂ්ටයෙන් සිද්ධ කරන කෘත්‍යය ඔයගලන්ට ලියන්න පුළුවන් සෛලේ සීලුම් ජීව ක්‍රියාවලි පාලනය. ඊට පස්සේ හරිත ලව ගත්තොත් එහෙම හරිත ලවය තුල දැන් ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ මේක දැන් මේ ප්‍රශ්නෙක සම්බන්ධ කරන්න පුළුවන් ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රශ්නයක්. දෙවෙනි පාඩම 11 වසරේ රයිට්. එහෙනම් හරිත ලව අපිට ලියන්න පුළුවන් ආහාර නිෂ්පාදනය නැත්නම් ප්‍රභා සංශ්ලේෂණ සිද්ධ කිරීම. ඊට පස්සේ කෘත්‍යයක් දීලා තියෙනවා ශ්‍රාව්‍ය ද්‍රව්‍යයෙන් නිපදවීම අසුරා තැබීම. ශෛලයේ ගබඩා වෙන්නේ ගොල්ගි සංකීර්ණය. මේ කතා කරන්නේ ගොල්ගි සංකීර්ණය ගැන. හරි. ඊට පස්සේ ජල තුල්ලතාව පවත්වා ගැනීම ශෛලයට සාන්ධාරණය පවත්වා ගන්නේ. මේ ශාක ශෛල ගැන කතා කරන්නේ සාන්ධාරණය ගැන. ශෛලයේ මැද තියෙන විශාලම ඉන්ද්‍රිකාව රික්තකය. රයිට්. රික්තකය තමයි ජල තුල්ලතාව රික්තකය. රයිට්. හරි. ඊට පස්සේ දැන් මම මෙතනට දාලා තියෙනවා මෙන්න මේ හැමදාම වගේ අහන එකක් සෛලම් පටකේ ෆ්ලෝයම් පටකේ දැන් සෛල වර්ග ගොඩක් තියෙනවානේ. එතකොට මේ සෛල වර්ග හතර බැගින් තියෙනවා. එතකොට මේ සමහර මේ සෛලම් පටකේ ගත්තොත් එහෙම සමහර සෛල සජීවී සමහර සෛල අජීවී. එතකොට සෛලම් පටකේ තියෙන සෛලම් වාහිනී වාහකාභ සෛලමේ තන්දු සහ මෘදුස්තර. මෘදුස්තර කියන එක විතරයි සජීවී වෙන්නේ. අනිත් ඔක්කොම අජීවී. හරි. ඊට පස්සේ ෆ්ලෝයම් පටේ ගත්තොත් එහෙම පෙනේල නල සෛල තියෙනවා සහතර සෛල තියෙනවා ෆ්ලෝයම් මුදුස්තර තියෙනවා තන්තු තියෙනවා. එතකොට තන්තු විතරක් අජීවී. තන්තු ඇතුලේ තියෙන දුරස්තර වලින්. දුරස්තර මතකයිනේ කිසිම දුරස්තරේ ඔක්කොම සෛල බිත්ති ඝන වෙලා තියෙනවා ලිග්නින් වලින්. එතකොට සෛලය අජීවී. එතකොට අජීවී සෛල වලින් හැදලා තියෙනවා නම් මේ ෆ්ලෝයම් තන්තු අජීවී. අනිත් ඔක්කොම සජීවී. හරි. ඔය ටික මතක තියාගන්න අනිවාර්යෙන් MCQ වලට අහන්න පුළුවන්.